ඉතින් මේ ඉමේජ් එක දකිද්දී ඔයගොල්ලෝ දන්නවද මම කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා. ඉතින් අද මම කතා කරන්නේ මෙන්න මේ වගේ ඉමේජ් එකක් කොහොමද අපි ක්‍රියේට් කරගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක තාම ඔයා subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වගේ ඉමේජ් එකක් ඔයාලා ක්‍රියේට් කරගන්න නම් ඔයාට ඕන වෙනවා ඔයාගේ පොඩි කාලේ මේ වගේ ෆොටෝ එකක් ඒ වගේම දැන් ළඟදි ගත්ත ෆොටෝ එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා ChatGPT කියලා සර්ච් කරගන්න. ඔයාගේ මොබයිල් ෆෝන් එකේ යූස් කරනවා නම් app එක install කරලා තියෙනවා නම් app එකෙන් උනත් ඔයාලට ChatGPT එකට යන්න පුළුවන්. ChatGPT එකට ගිහිල්ලා new chat එකක් open කරගෙන මේ plus mark එක click කරලා add a photo කියන එකට ගිහින් ඔයාගේ gallery එකේ තියෙන ඒ photos දෙක select කරගන්න ඕනේ. ඒ විදිහට සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ප්‍රොම්ප්ට් එකක් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වගේම මගේ TikTok එකේ Facebook එකේ මේ වගේ ඉමේජ් එකක් එක්ක ඇටච් කරලා දාලා තියන්නම්. මේ ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන ඔයාලට කරන්න දෙන්නේ මෙතනින් පේස්ට් කරගන්න. ඊළඟට සෙන්ඩ් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉමේජ් එකක් ඔයාලට ලේසියෙන්ම ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ try කරපුවා තමයි ඔයගලන්ට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට එක ඉමේජ් එකක් ක්‍රියේට් කරලා දිනවා. ඒ වගේම තවත් මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එක පුංචි වීඩියෝ එකක් තමයි. ඒ වුණාට වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තව අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.